හායි ගයිස් කොහොමද ඉතින් අද ඉතින් ස්ටෝරියක් නෙමෙයි අරන් ආවේ. අද අරන් ආවේ මම දන්න දේවල් වලින් චූටි දෙයක් ඉතින් අපේ නංගිලා මල්ලාට කියලා දෙන්න. දැන් ළඟ ළඟම එක්සෑම් උත් තියෙනවානේ. ඉතින් mathematics of computing කියන සබ්ජෙක්ට් එකට ඉතින් මේක සමහර අය දන්නවත් ඇති නැතුවත් ඇති. ඒ කියන්නේ මේක ලේසි ක්‍රමයක්. ඔය තියෙන ඉතින් ඔයාලා හදන ක්‍රමය. ඒ කියන්නේ normally හදන ක්‍රමය තමයි මේ. ඒ කියන්නේ ඔයාලට කියලා දෙන ක්‍රමය. මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ උත්තරේ හරිද කියලා දැනගන්න එහෙම අන්න ඒ මම දන්න දේ කියලා දෙන්න තමයි ඔයාලට. මේක කලින් IT කරලා ආපු අය දන්නවා ඇති. දැන් කොමර්ස් කරලා සමහර අය IT නොකර හිටපු අය ඉන්නවනේ. දැන් මම කරද්දී ඒ ලෙවල් වලට කරේ කොමර්ස් එක්ක IT මං කරා. එතකොට ඒක හින්දා මේ වගේ දේවල් දන්නවා. සමහර අය IT කරපු අයත් මේක නොදන්න අයත් ඉන්නවා. දන්න අය ඉන්නවනම් දන්නවා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්. ඉතින් මම ඔයාලට එක්සෑම් එකට සපෝට් එකක් වෙයි කියලා තමයි මේක අරගෙන එන්නේ. එහෙනම් ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් ඒ කියන්නේ ඔක්කොම ටික කියලා දෙන්න ඉතින් අපිට ටයිම් මදි. චූටි වීඩියෝ එකකින් අරගෙන ඉන්න ඔයාලට චූටි ලේසි ක්‍රමයක්. ඉතින් මේක දැන් ඔයාලට තියෙනවනේ බයිනරි තියෙනවා. එතකොට ඔක්ටල් තියෙනවා. එතකොට ඩෙසිමල් තියෙනවා. එතකොට හෙක්සාඩෙසිමල් තියෙනවා. ඔය ටිකෙන් ඔයාලට ගණන් ටික එන්නේ. හරි. අපි ඉස්සරම ලේසිම ක්‍රමය මොකද්ද? අපි කම්පියුටරේ අපි මොන හරි දෙයක් දෙනකොට අපි මේක කරන්න කියලා කිව්වට ඒක එයා දන්නේ නැහනේ. ඒක මැෂින් එකෙන් ගන්න 1.1. දැන් බයිනරි තමයි මැෂින් එක ඇතුලේ රන් වෙන්නේ. එතකොට ඔන්න අපි බයිනරි එක තමයි දැන් මේ මෙතඩ් එකේදී මේන් එක කියලා ගන්න. මේක කියන්නේ ලේසි ක්‍රමයක්. හරිද? එතකොට දැන් අපි ලියා ගන්න කොහොමද? දැන් ඔය ලිව්වේ 1 2 4 8 16 32 64 126 256 512. ඔතෙන්ට එනකන් අපි ලියා ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට පිළිවෙලට ලියා ගන්නවා. හරිද? ඒ කියන්නේ ඔයාගේ දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට මේ ටික ලියා ගන්නවා. දැන් අපිට 10 වෙනි හදන්න තිබ්බ ඉස්සලා අපි බෙද බෙද කොච්චරලා හිටියද? මේතර කරන්නේ ඔන්න එහෙනම් බලන්න 1 2 4 8 අපි ගන්න කීයද? දැන් 10 1 2 4 8 16. ඔන්න 10 පයින්නෝනේ. 8 ගන්නවා අපි. 8 ගත්තා. ඊළඟට අපිට කීයක් මදිද? දෙකක් මදි. එතෙන්ට එක දැම්මා. එතකොට 1.1. හරි. ඊළඟට අපි 32 ගන්නවා. ඒකෙන් කියන්න දෙයක් නැහැ. 32 කෙලින්ම තියෙනවා. එතෙන්ට එක දාගත්තා. ඊටු ඔක්කොම බින්දුව. පේනවනේ. හරිම ලේසි. හරි. අපි දැන් එකින් එක පියවරෙන් පියවරයන් 120 හදන්න. මේක ලොකු ගානක් සාමාන්‍යයෙන්. අපි ඒක හදද්දි කොහොමද? ඔන්න 1 2 4 8 16 32 64 ආවා. 128 ගිහපම මම 120 පෙන්නනවා. ඒකින්ද ඊට කලින් තියෙන එක අපි ගන්න 64. ඒකට එක දාගන්න. හරි. ඊළඟට අපිට 32 ගන්නත් පුළුවන් නේ. බලන්න. ඒ දෙක එකතු කරපුවම 96. හරිද? ඒක අපි පැත්තකින් ලියා ගන්නවා. හරි. 96. තාම 120 පෙන්නද? නැහැ. ඔන්න අපි 32ත් ගත්තා. ඒ දෙකම ගත්තකිනේ. ඒ දෙකට කීව දෙක දාගන්නවා. ඊළඟට අපිට 16ත් ගන්න පුළුවන් එතෙන්ට. එතකොට පයින්නෙත් නැහැ. එතකොට කීයද? 6 6 12යි. ඒක පැත්තකින් ලියා ගන්න. එතකොට කීයක් නේද? 112ක් එනවා අපිට. හරිද? ඒක අපි මම මේ හිමීට කියලා දෙන්න 112යි. අන්න ඒක අපි ලියාගත්තා. හරිද? 112යි. හරි. 112 අන්න ආවනේ. 16ත් අපිට ගත්තා. තව කීයක්ද අපිට මදි? 112න් කීයද මදි 120 වෙන්න? 8ක් මදි. හරිද? ඒකත් ගානටක් පැත්තකින් මම මේවට ලේසි වෙන්න කියලා දෙන්නේ නැත්නම් ඉතින් හිතින් හදාගෙන මේක ගියයි. අන්න 120 වුණා. අන්න දැන් අපේ ගාන කම්ප්ලීට්. ඉතුරු ඔක්කොටම බින්දු දාගෙන ගියා. දැක්කනේ? හරි ලේසි. ඔන්න දීමේට හරවන විදිය. ඔන්න ඔහොම තමයි අපිට දශමය එකක් තිබ්බොත් දීමේට හරවන ලේසි ක්‍රමය. හරි. ඊළඟට අපිට මොනවද දෙන්නේ? මම මේ ලේසි එකකින් පටන් ගත්තා. ඔය තමයි දීමේට දාන විදිය. හරිද? ඕනම එක දීමේට දාලා අෂ්ටමයටයි එතකොට දශමයටයි ෂඩ්දශමයටයි දාද්දි ලේසි. හරිද? ඔන්න දැන් අපි යන් දීමෙන් දීලා තියෙන එකක් දැන් හැමතිස්සම යාලට දීමෙන්ම දෙන්නේ නැහනේ. එතකොට බයිනරි වලින් අපිට දැන් දීමේ කියලා කියන්නේ බයිනරි කෝඩ්. හරිද? ඒ අපි එතකොට ඒ ලෙවල් කාලේම ඉගෙන ගද්දි එහෙම තිබ්බේවා. සිංහලෙන් කරද්දි. එතකොට ඔන්න අෂ්ටමයට දාන්න කියනවා. එතකොට අපි කීයටද මේක කඩන්නේ? 3 ගොඩවල් වලට කඩනවා. දකුණු අත පැත්තේ නම් 3 ගොඩවල් වලට. හරිද? දෙතර පේනවනේ. අන්න 3 ගොඩවල් වලට කැඩුවා 1 2 4. ඔච්චරයි. 7යි උපරිම යන්නේ. හරිද? එතකොට කීයක් තියෙන්නේ? 2. 2 දාගත්තා එක තියෙන තැනට. හරි. මෙතන එතකොට කීයක් තියෙන්නේ? 1 2 4. 4 1යි 5යි. එතකොට 1යි ඉතිරි 1යි. 152 අෂ්ටමයට. දැක්කනේ? 8න් බෙද බෙද දඟලන්න ඕනේද? නැහැ. නමුත් එක්සෑම් එකට ලියද්දි ඔයාලා ඒක 8න් බෙදලා ලියන්න මේක උත්තරේ තහවුරු කරගන්න ලේසි ක්‍රමයක් මම මේ ඔයාලට කියලා දෙන්නේ. හරිද? උත්තර ඔයාලා හදලා බලන්න මේක ටෙස්ට් කරලා බලන්න මේ ක්‍රමය හරියටම හරි. හරිද? ඒකින් ගානට හැදෙනවා. හරි. අපි දැන් බලමු ලොකු ගානක් අරගෙන
කොහොමද මේක අෂ්ටමයට දාන්නේ කියලා. හරිද? ඔන්න දැන් දීමයට දීලා තියෙනවනේ. හරිද? දැන් දීමයට දීලා තියෙන ගාන අපි ගත්තනේ. හරි. 120ම අපි ගාමුකෝ. දැන් උඩින් අපි 120 දීමයට දාගත්තා. ඔන්න දැන් ඔයාලට කියනවා 120 අෂ්ටමයට දාන්න කියලා දෙනවා. ඒතකොට ලේසියෙන් උනේ මේ මොකද්ද? බයිනරි. බයිනරි තමයි මේ විදිහට අපි යන්නේ. ඒක දැන් බයිනරි විදිහට අපි හදාගත්තානේ අංගිමල්ලි. එතකොට දැන් අපි ආයේ අන්න උඩ එක ගත්තා. හරි. දැන් අපි දීමයට දාගත්තා ලේසි. ඔන්න දැන් අපි තුනේ ගොඩවල් වලට කඩාගත්තා. අන්න එතන බිංදු තුනක් තියෙන්නේ. එතකොට කෙලින්ම බිංදුවයි. මෙතන 7යි. 1 2 4 7යි. ඔන්න 1යි 170යි. ඔන්න ගාන හදලා ඉවරයි. ලේසි නේද වැඩේ? අල්ලගන්න ගේට නම් මේක ඉතින් ඇත්තටම ලේසි ක්‍රමයක්. මොනවා කරත් උත්තරේ හරි කියලා අපි දන්නවා ඉස්සරහට යද්දි. හරි. ඒ වැඩ ටිකත් ඉවරයි. අපි යන් දැන් ෂඩ් දශමයට. ෂඩ් දශම කියන්නේ හෙක්සාඩෙසිමල් වලට. හරිද? එතකොට අපි අරක කැඩුවේ කීයටද? ඒක කැඩුවේ අපි තුනේ ගොඩවල් වලටනේ. එතකොට අපි ෂඩ් දශමයට හරවද්දි කී ගොඩවල් වලටද කඩන්නේ? කියන්න බලන්න. එතකොට අපි කඩන්නේ 4 ගොඩවල් වලට. හරි. අපි දීමේ සංඛ්‍යාවල් ලියාගමු. මේක මම හිතන ඒවා ටිකක් ලියන්නේ නිකන් ඉරි කේල් ටික දැම්ම 1.0 වෙන්නේ. ඔච්චරයි. හරි. ඔන්න අපි ලියාගත්තා. දැන් ආයෙත් 120ම අපි ගන්නම්කෝ. හිතන ඒවා ටිකක් දාගෙන ඔයාලට හදාගන්න පුළුවන්. දශමයට හරවන්න, ෂඩ් දශමයට දාන්න, අෂ්ටමයට දාන්න ඔය වැටි කරන්න පුළුවන්. හරි. ඔන්න 120ම අපි ෂඩ් දශමයට දාමුකෝ දැන්. හරිද? එතකොට කීයේ ගොඩවල්ද කඩන්නේ? 4 ගොඩවල් වලට. කීයද එතකොට? අන්න 8 තිබ්බා. 8 දැම්ම. බිංදු තියෙනවා ගන්න 1 2 4 8. උඩින් ලියාගත්තා 8යි. මෙතන කීයද? 1 2 4 3යිනේ තියෙන්නේ. 7යි. 78යි. ඔන්න. හෙක්සාඩෙසිමල් වලින් 78යි උත්තරේ. ලේසි ක්‍රමයක් නේද? හදලා බලන්න ඉන්න වෙලාවේ. ඔය වගේ 1.1.1 ටික ලියාගෙන ඉවරලා කැමති එකක් ලියන් ඉවරලා දාලා බලන්න ඒවා ටික. හරි. අපි දැන් ලොකු එකකට යනවා. දැන් හෙක්සාඩෙසිමල් වලදී අපි අෂ්ටමයේ එක අෂ්ටමයේ නවතිනවනේ. නමුත් හෙක්සාඩෙසිමල් වලදී මේක කොහොමද? 10ට කියන්නේ A. ඔහොම යනවනේ. ඒක ඔයාලා දන්නවා ඉතින් දැනටම. එතකොට 10ට A 11ට B එහෙම යන්නේ. 15ට යනකම් තියෙනවා. 10ට A 11ට B 12ට C 13ට D. හරිද? දැන් බලන්නකො. අරක ලස්සනට අර විදියට කඩාගත්තම හරි. ඔහොම තියාගත්ත 13නේ තියෙන්නේ. A B C D. අන්න D. ඔන්න එක පැත්තක් හරිද? හරිද? මේක ලොකු සංඛ්‍යාවක්. මේක ඔයාලා දශමයටත් උන්නම් දාලා බලන්න. උඩින් ලියාගත්ත දිගටම ලියාගත්ත දාගත්තා. ඔන්න දැන් මෙතන කීයද එන්නේ? 1යි අඩු වෙන්නේ. එතකොට කීයද? 14 එන්නේ. 14 එනවා කියන්නේ කීයද? A B C D E. හරිද? E එන්නේ එතකොට. හරි. ඒකත් ඔයාලා ගානට මේව කරගෙන අන්න 14යි. ඒක ලියාගෙන බලන්න. අතින් හදාගෙන බලන්න. E එන්නේ. 14යි කියන්නේ A B C D E. හරිද? අන්න 1යි. 1යි D තමයි උත්තරේ. ලේසි නේද? 16න් බෙදවනවා ඔයාලා කොච්චර ළම එක බෙදන්න ඕනේද? ඈ? ඒ වගේ තමයි. මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ. මේක දන්න අයත් ඇති, නැති අයත් ඇති. හරිද? දැන් කුප්පියක් විදියට පුංචි කුප්පියක් විදියට අරන් ආවේ ඉතින් මම දන්න දේ පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා කට්ටියට එක්සෑම් එකට ඉතින් පොඩ්ඩක් සපෝට් එකක් වෙයි කියලා හිතලා. ඔන්න ඔහොම තමයි ওই ගණන් ටික හැදෙන්නේ ඉතින්. දීමේට දාගත්තම ලේසි අනිත් ඒවාට දාන්න. ලේසිම ක්‍රමේ. හරිද? හරි. ඔන්න D. හරි. අපි දැන් ওই හදපු උත්තරේ අනිත් පැත්තට යන්න. ඔන්න අපිට දැන් දෙනවා 1යි ED ෂඩ් දශමය. හරිද? ඔන්න 16 පාදයෙන් අපිට දෙනවා. 16 පාදයෙන් දුන්නා ඔන්න අපි D ලියා ගන්නවා. D හැදෙන්නේ කොහොමද? ඔන්න D මේට අපි දාගෙන යනවා. දැන් අර විදිහම තමයි බලන්න ඒ උත්තරේම නේද එන්නේ කියලා. අතන තියෙන උත්තරේමයි එතෙන්ටත් ආපහු වෙන්නේ. තේරුණානේ මං කියපු එක. 1යි ED. දැන් D එක හැදෙන්නේ කොහොමද? උඩ තියෙන ඒවා ටික ඒකේ අනිත් පැත්ත. ඒ විදිහට යන්න තියෙන්නේ. 1 2 4 8 කියලා ලියාගත්තා. ඒ විදිහට ලියන් ගියා. තේරුණාද? අයත් ඒ උත්තරේම තමයි අපිට ආවේ. අන්න. දැන් අපි ඔන්න යන්. ඔක දැන් අපිට කියනවනේ දැන් ඕක ඔන්න. දැන් ඔයාලා හෙක්සාඩෙසිමල් වල තමයි හිටියේ. දැන් අපිට හෙක්සාඩෙසිමල් වලින් ඕක දාන්න කියනවා ඩෙසිමල් වලට. එතකොට මොකද කරන්නේ? දකුණු අත පැත්තේ ඉඳන් ලියාගෙන ආවන්න. දීමේට දාගත්තා වැඩේ රේසි. අන්න ලියාගෙන ආවා. දැන් එකේ ඒවා තියෙන ඒවා ටික අපි දැන් එකතු කරනවා. ඔන්න. ඉස්සරම එක තියෙනවා. හරි. දෙක ලියාගන්නේ නැහැ අපි. මොකද එතන බිඳුව තියෙන්නේ. ඊළඟට තියෙන එක ඔන්න 4 ලියාගත්තා. ඊළඟට 8 ලියාගත්තා. 1 2 4 8 ඊළඟට 16 තියෙනවා. 16 ලියා ගන්නවද? එතන බිඳුව ලිව්වේ නැහැ අපි. හරිද? එතකොට 1 2 4 8 16. 16 ලියන්නේ අපි 32. අන්න දෙකද? 16 ලියාගත්තේ නැහැ. එතන බිඳුවනේ තිබ්බේ. අන්න
32.64යි. දෙක එම ගානට ලියාගෙන යන්න තියෙන පල්ලෙහාට. ඔන්න. පේනවනේ. දැන් ඉතින් ওই ටික එකතු ගන්න තියෙන්නේ. ওই ටික එකතු කරපු ගමන් ඔය අපි දැන් හදපු ගානේ දශමයේ ගාන එනවා ඉතින්. ඩෙසිමල් ගාන. කොහොමද ඉතින්? ඔහොම තමයි. පොඩි ළමෙක් වගේ එකතු කරනවා ඉතින් මම තාම පේනවනේ. ඔන්න ලේසි ක්‍රමයක් ඉතින් ඔයාලට කියලා දුන්නා. හරිද? ඔන්න එහෙනම් ඔයාලා තව ගණන් ලියලා ටෙස්ට් කරලා බලන්න. මේ ක්‍රමය හරියටම හරි. වරදින්නේ නැහැ. හරියට වැඩේ කරොත් හරි. තේරුණාද? එහෙනම් මම දැන් ආපු චූටි කුප්පිය ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා. එහෙනම් ඉතින් මේක ඔයාලා අඳුරන කට්ටියට ෂෙයා කරන්න. එහෙනම් එක්සෑම් එක ලියන අනිත් කට්ටියට ෂෙයා කරන්න. මේක වැදගත් කියලා හිතුණා නම් ඔන්න එහෙනම් උත්තරේ කීයද? 493යි. ඔන්න දශමයට දැම්මා අපි. වැඩේ ඉවරයි. දැක්කනේ? එහෙනම් ලේසියින්. එහෙනම් අඳුරන කට්ටියට ෂෙයා කරලා එහෙනම් channel එක subscribe කරලා එහෙනම් set එමු. එහෙනම් මලිය ස්ටෝරි වලින් ආයෙත් හම් වෙනකන් ගිහින් එන්නම්. එහෙනම් එක්සෑම් එකත් හොඳට ලියන්න කට්ටිය. bye.